තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හා පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනුරුව සුගන්ධ මණ්ඩපය සහිත ඇති දැවන්ත නිර්මාණයක් ලෙස ඇඹරලුවේ මහා පහන් කූඩුව වැලිවේරිය ඇඹරලුව ශ්‍රී සුධර්මාරාම විහාරයේදී ප්‍රදර්ශනය කෙරෙනවා. උඩුවන තරුණ බෞද්ධ සංගමය මගින් දහවන වරටත් සංවිධානය කරනු ලබන උඩුවන මහා පහන් කූඩුව මෙවරත් වෙසක් පුන් පොහෝ දින සිට ප්‍රදර්ශනය කෙරෙනවා. පළමුවරට ඉදිවන ඒකල මහා පහන් කූඩුව මෙවර මයි මස 30 වනදා සිට ජුනි මස 8 වනදා දක්වා ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථාන වෙසක් කලාපයේදී ප්‍රදර්ශනය කෙරෙනවා. තුන්වනවරටත් ඉදිරිපත් කරන හොරණ වීදියගොඩ කනත්තගොඩ පහන් කූඩුව මේ මස 30 වනදා සිට දින 10ක් පුරා ප්‍රදර්ශනය කෙරෙනවා. සෝමරතන බෞද්ධ සංගමය දෙවනවරට ඉදිරිපත් කරන ගම්මැද්ද මහා පහන් කූඩුව වටරැක පාසලාසල ශ්‍රී සෝමරතන බෞද්ධ මධ්‍යස්ථානයේදී මැයි මස 30 වනදා සිට පුරා දින 10ක් ප්‍රදර්ශනය කෙරෙනවා. පළමුවරට ඉදිරිපත් කරන පිංහේන විජේතිලකාරාමයේ පහන් කූඩුව මෙවර මැයි මස 30 වනදා සිට ජුනි මස 7 වනදා දක්වා ප්‍රදර්ශනය කෙරෙනවා. නාලාගිරි දමනය කතාපුවත පාදක කොටගෙන විශ්මිත කැටයම් සහිතව නිර්මාණය වෙමින් පවතින වෑවල මහා පහන් කූඩුව මැයි මස 30 වනදා සිට ජුනි මස 7 වනදා දක්වා වෑවල ගගබඩ පාර කුමාර එන්ටර්ප්‍රයිසස් ආයතන පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරෙනවා. හිරිපිටිය තරුණ බෞද්ධ සංගමයේ විසින් 30 වන වරටත් සංවිධානය කරනු ලබන හිරිපිටිය මහා පහන් කූඩුව මෙවරත් විශේෂ මුහුණුවරකින් හිරිපිටිය කම්මලාසලදී ප්‍රදර්ශනය කෙරෙනවා.